අලුත් ලොග් එකක් අරගෙන මම ආවා. මේ ලොග් එකේ දවස් 2ක දේවල් තියෙනවා. අද නම් උදේ ඉඳන්ම වහින්න පුළුවන් කාලගුණයක් තමයි තියෙන්නේ. බලන්නකෝ උදේ පාන්දර වෙලත් පරිසරයේ තියෙන අඳුරු ගතිය. කොටසක් අඳුරු වුණාට අනිත් කොටස නම් හරිම ලස්සනට නිල් පාටට තියෙනවා. සඳ නුඹ ඇවිදින් මට ඇයිදෝ කියන් නුඹ ළඟ ඇවිදින් නින්නම් දරුවතරින් මං දුර ඇතින් බලන් යලි නුඹ එනකල් මං ඉන්නම් පරිසරය අඳුරු වුණාට මේ පිච්ච මල් වලින් අපේ මිදුල නම් හරිම ලස්සන වෙලා තියෙනවා. මිදුල පුරා ටිකක් ඇවිදලා හැඩ බලලම මම මල් ටිකකුත් නෙලා ගන්නවා. මල් ටිකත් පූජ කරලා අද උදේට රස කොළ කැඳ එකක් බොන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් හැම වෙලාවෙම කොළ කැඳ එකක් බොන්න බලන්න. ඒක ලෙඩ රෝග අඩු වෙලා නිරෝගීව ඉන්න වගේම ලස්සනට ඉන්නත් ගොඩක් උදව් වෙනවා. ඉතින් දවල් වෙලා අපි ටවුන් එකට ආවා. ඒ නිසා අද දවසේ ගොඩක් වීඩියෝ කරගන්න නම් මට පුළුවන් වුණේ නෑ. මේ බලන්නකො ටවුන් එකට ඇවිල්ලා මට අම්මගෙන් ලැබුණු ලස්සන තෑග්ග. අද දෙවනි දවස. මම කලින් දවසක අවුවටෙන්න එළියෙන් තියපු මගේ කාමරේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික ආයෙම මේසෙ උඩින් තියාගන්න හිතුවා. ඒ පැල දෙකින් මගේ මේසෙට පුදුම ලස්සනක් ඇවිල්ලා තියෙන්නේ. මගේ කලින් බ්ලොග් එකේ මම හදාගනිපුයේ ලස්සන මනි ප්ලාන්ට් එක තමයි මේ තියෙන්නේ. ඒක දැන් හරිම ලස්සනට හැදිලා තියෙනවා. අද ජූනි මාසේ 26 වෙනිදා. ඉතින් මේ මාසෙත් ඉවර වෙන යන නිසා මම හිතුවා අද ජූලි මාසේ බුලට් ජර්නල් එක හදාගන්න ඕනි කියලා. ඉතින් මම Pinterest එකෙන් ජූලි මාසේ කවර් ෆොටෝ එකට අයිඩියාස් ටිකක් ගන්න ගමන් තමයි ඉන්නේ. Pinterest එකෙන් අයිඩියාස් ටිකකුත් අරගෙන මම මෙන්න මේ විදියට මගේ ජූලි මාසේ ජර්නල් එකේ කවර් පේජ් එක හදාගත්තා. බලන්නකෝ අන්තිමට මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයා තාමත් වැඩ කරන්න කිසිම ප්ලෑන් එකක් නැතුව නම් ඔයත් මේ ක්‍රමේ try කරලා බලන්න. ඔයාගේ වැඩ පිළිවෙලට කරගන්න වගේම වැඩ අතපසු වෙන්නේ නැතුව ඉක්මනට කරගන්න මේ විදියට ප්ලෑන් කරගන්න එක ගොඩක් වටිනවා. මේ තියෙන්නේ ජූලි මාසෙට මම ඇඳගනිපු කවර් පේජ් එක. ලස්සනයිද කියලා ඔයාලත් කියන්නකෝ. මේ විදියට මේ අවුරුද්දේ හැම මාසෙකටම මම කවර් පේජ් හදලා තියෙනවා. අවුරුද්ද අවසානයේදී මම මේ කවර් පේජස් ඔක්කොම ඔයාලට පෙන්නන්නම්. අම්මා මට ඊයේ ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකක් අරන් දුන්නනේ. මම දැන් මේ ලේස්ති වෙන්නේ ඒ ඉන්ඩෝ ප්ලාන්ට් එක පෝච්චි එක ඉඳගන්න. මම මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගොඩක් එකතු කරන්න කැමතියි කියලා අපේ අම්මා දන්නවා. ඒ නිසා තමයි එයා ආස වුණු පැලයක් මට අරගෙන දුන්නේ. ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදන්න පුරුදු වුණාම අන්තිමට ඒක අප ගොඩක් ආස කරන හැබ්බැහියක් වෙනවා. අද බ්ලොග් එක මම මෙතනින් නතර කරනවා. ඉතින් ගොඩක් දේවල් නැති මේ බ්ලොග් එකටත් ඔයාලා
ආස වෙයි කියලා මම හිතනවා. මේ වෙනකම් බ්ලොග් එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. බ්ලොග් එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලාත් ඔයාලගේ අදහස් රික්වෙස්ට් අයිඩියාස් තියෙන ඒවත් කමෙන්ට් කරගෙනම යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ආයෙමත් අලුත් බ්ලොග් එකකින් හමු වෙනකම් ගිහින් එන්නම්. bye.